උත්පාද චිති භංග කියන සදාතනික ධර්මතාව ලෝකයට සමීප කරන්නේ මරණ ධර්මතාව මගින්. මරණ ධම්මෝහි මරණං අනතීතෝති අභිඤ්ඤං පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසස්සවා ගහට්ටේනවා පබ්බචිතේනවා. ගිහි පැවිදි ගැහැණු පිරිමි කිසිවෙකුටත් මරණයෙන් මිදෙන්නට බෑ. ඒ තමයි බුද්ධ වචනය. ඔබ මරණය වටහාගෙන තියෙන්නේ කොහොමද? සියලු දේහි අවසානයක් හැටියටද? නැත්නම් තවත් ආරම්භයක් හැටියටද? ඇත්තටම මරණය කියන්නේ අවසානයක් වගේම ආරම්භයක්. මරණය අවසානයක් විදිහට බාරගත්තාට කමක් නැහැ. හැබැයි මරණයෙන් සියල්ල අවසන් වෙනවා කියලා හිතන්න නරකයි. මොකද සමහර දේවල් ආරම්භ වන්නේ මරණයෙන් පස්සේ. මරණය සියලු පීඩා නසන ඖෂධයක් කියලා හිතන්න නරකයි. මරණය හැම දෙයකම විසඳුමක් කියලා හිතන්නත් නරකයි. එහෙනම් මරණය පිළිබඳ හිතන්න ඕන කොහොමද? මරණය කියන්නේ මේ ලෝකේ තවත් එක ධර්මතාවක් විතරයි. ඉපදිච්ච හැමෝම මරණයට යටත් වෙනවා තමා. හැබැයි මරණයට යටත් වෙච්ච හැමෝම ඉපදෙන්නේ නැහැ. ලෞකිකත්වයෙන් මිදිලා නිර්වාණය අවබෝධ කළ අය මරණයට යටත් වුණත් නැවත උපතකට යටත් වෙන්නේ නැහැ. මරණයට පෙර මිය යන්න එපා. ජීවත් වෙන ගමන් මැරිලා වගේ ජීවත් වෙන්නත් එපා. මැරුණට පස්සෙත් ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවත් වෙන්න. सागरं एवमेव इतो दिन्नं पेतानं उपकपति कुम्मद मरणय कुम्मद मरणय अस्थिर सुतुमक නැවතනු ගන්නට සුළඟට දන්නේමයි. ඒ හිස්සුසුමට අරුතක් එක්කර මරණය උත්තම පූජාවක් කරමු.
කටු ආතුරයෝ පිරදිග මුතු ඇටයේ ඇටකටු මත F is මස්නේ පුදමු සත්‍යයේ නාමයෙන් අස්තිර සුසුමක් නැවත නොකන්නට සුළඟට දන් දීමයි ඒ සුසුමට අරුතක් එක්කර මරණය උත්තම පූජාවක් කරමු වඩම් තිර හදක් මැදින් ඇතුරන් වැඩලා අප ගැන අඬලා සැපදුක් ඇසු කල අප හැම ආතුරයෝ පිරදිග මුතු ඇටයේ ඇටකටු මත ඇස් ඉස් මස්නේ පුදමු සත්‍යයේ නාමයෙන් අස්තිර සුසුමක් නැවත නොකන්නට සුළඟට දන් දීමයි ඒ සුසුමට අරුතක් එක්කර මරණය උත්තර